හයි ගුඩ් මෝනිින් වනඉතින් අපි අද ඉන්නේ හාලියල හාලියලින්දන් අපි අද යන්න බලාපොරත්තිනවා ඩෙස්නේෂන් කීපයකට ඇඩිසම් බංගලෝ එතකොට නයිනාච් බ්‍රීජ් ඒවගේම ලිප්ටන් සීට් තුනටම යන්න බලාපොරොත්තු වෙන ඉතින් අපි බලමු ඉස්සරට කියල ඉතින් අපි ඊයේ රෑ හිටියේ හාලියල අපේ තරංග සහ සචිනි ගෙදර ඒ දෙන්න ඉන්න අපේ අයශිංහ වෙතන කට්ටි ඔක්කොම යන්න ලැස්සලා ඉන්නේ ඉතිං අපි මෙයින් හෙදෙනවා පෙන්නල එන්න අය මෙයින් දෙන්න ගෙදර තම හිටි එන ඉතින් අපි ඒගොල්ලොත්තෙන අපිත් එක්ක යන්න එන ඉස්රාට ගිල් හම්බයෝ එන ය අපි මේ ඊයරෑ නැවතිච්ච තැන හෙදන මේ පල්ල හැ තියෙනවා ලස්සර ඇල පාරක් ගලාගෙන යනවා අපි ඒ හවස ඇරිල්ල මෙත ඕ ගිනෑව මෙතින් එකට පිටික දන්න කරන්න කොට හවස්වෙච්ච හින්ද මේ තියන්නේ ලොකේෂන් එක මාරම ලස්සනයි හයි අපි ආවා ප්‍රමෝදල රේල් ගැටේ බලන්න ප්‍රමෝද රේල්වේ ලූට් එක කියලා කියන්නේ තන ගලන්ට පල්ලහගලුත් බලාගන්න පුළුවන් පල්ලෑන කන්ස්ට්‍රක්ෂන් එක යනවා ඔතන මෙතනින් පල්ලෑට තමයි උමග තියෙන්නේ එතකොට මේ පල්ලහැන් එන ට්‍රේන් එක මේ වටේ ගිහිල්ලා මෙහෙම මේ කන්ද පිටිපස්සේ මෙහෙම වටෙන් ගිහිල්ලා මේ තියෙන ස්ටේෂන් එක මේ ස්ටේෂන් එකට එනවා හරිද ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ මොකද මේකේ රේල්වේ එක කෙලින් එන්නේ කොළ මේ පැත්තෙන් එන රේල් එක. ඉතින් ඒක මෙතන ස්ටේෂන් එකට ගන්න බැරි හින්දා තමයි උස වැඩි ලෙවල් එක වෙනස්. ඒ කියන්නේ මේ බිම් මට්ටම වෙනස් හින්දා ට්‍රේන් ස්ටේෂන් එක උඩට තමයි ගන්න ඕනේ. ඒක තමයි මේ විදිහට ඩිසයින් කරලා මෙහෙම වටෙන් ගිහිල්ලා මේ කන්ද වටෙන් අරන් ඇවිල්ලා මෙතන ස්ටේෂන් එකට එන්නේ. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන එක මේකක් තියෙනවා ආකෘතියක් හදලා තියෙනවා. මෙතන මේක බලා ගන්න පුළුවන් අපිට. අපි තරංගෙ ඉන්න තරංගට කියමු ඉස්සරේ කියන්නේ කියලා. මේකේ මේ කෝච්චිය ඇවිල්ලා බදුල්ල පැත්තෙන් එන්නේ මේ පැත්තේ. මෙහෙන් ඇවිල්ලා ස්ටේෂන් එකේ යටින් ගිහලා අර පැත්තෙන් මට වෙලා කන්ද වටේ ගිහලා තමයි කොළඹ පැත්තට යන්නේ ආයි ස්ටේෂන් එක. කෝච්චිය. ආ කියන්නේ මේ බදුල්ලෙන් එන එක තමයි යන්නේ නේද? කොළඹ පැත්තෙන් යනවනේ උඩ පැත්තෙන් ගිහලා අර එහෙන් තමයි ස්ටේෂන් එකේ යටින්ම තමයි යන්න තියෙන්නේ මේ කෝච්චිය. මෙතන භූවිෂමතාවින්ද තමයි මේ දෙනවා. මෙතන ස්ටේෂන් එකේ ගහලා තියෙනවලු පිටරට ඒ කියන්නේ වෙන රටවල් වල මේ වගේ රේල්වේ ස්ටේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ලූප් එකක් විදිහට හදපු රේල්වේ ස්ටේෂන් තියෙන ෆොටෝස් බලමු. අපිට ඇතුළට නම් යන්න බෑ. තේරෙනවද කියලා බලන්න. එන්දර මෙතන තිබ්බා කියලා කියනවා. මේ උනාට දැන් නැහැ. මේ තියෙන්නේ දෙමෝදර ස්ටේෂන් එක. ස්වාන්න ඉස්සර කාලාතු ස්ටේෂන් එකක් මේ විදිහට.
ලස්සනයි. ඇත්තටම ලස්සන view එකක් තියෙන ස්ටේෂන් එක. ඉතින් මම උගලන්ට පෙන්නන්නම් ආපහු ඉන්න ඈතට කොහොමද ස්ටේෂන් එක පේන්නේ නැති. දැන් මේ දවස්වල ඉංග්‍රීසි කාලේ හදපු ස්ටේෂන් එකක්. ඒක මට මේ විදිහටම මේන්ටේන් කරගෙන හොඳට තියාගෙන ඉන්නවා. එතන අපේ කට්ටිය ඉන්නවා. එහෙනම් යනවනේ. යා. ලකි. එහෙනම් අපි ඊළඟට යන් වැඩයන්නේ නයින් ආච් නේ. ඊළඟට අපි නයින් ආච් එකට යනවා. නයින් ආච් එකට ගිහිල්ලා නයින් ආච් එකේදී ඕගොල්ලන් ආපහු හම්බ වෙන්න. එහෙනම් බයි. අපේ චාරිකාවේ තවත් ලස්සන දවසක් අපි මෙතන ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් අපිත් එක්කම ඉන්න channel එක subscribe කරලා Facebook, Instagram, TikTok follow කරලා වීඩියෝ එකට like comment කරන්නත් අමතක කරන්න එපා. ආදරේ ඔයාලා හැමෝටම. අපි නයින් ආච් ස්පීච් බලලා ආවා එළියට. අපි දැන් යන්න හදන්නේ ඇඩිසන් බංගලුව. ඊට කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පෙට්‍රල් හොයාගන්න වෙලා තියෙනවා. පෙට්‍රල් හොයාගෙන ආවා. උන්තිමට එක සෙට් එකක් ආපුණා. දැන් ටැක්නිකල් තියෙනවා. හැබැයි ඕනි නැත්නම් පොඩ්ඩ දුර යන්න දී. හයි අපි ඉතින් දැන් තමයි ඇඩිසන් බංගලුව එකට ආවේ බලන්න.